ආයුබෝවන් යාළුවනේ හරිත ගමන චැනලයට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ගෙවත්තේ පහසුවෙන් වගා කරන්න පුළුවන් පෝෂණ ගුණයෙන් ඉහළ කරවිල වගාව ගැනයි. කරවිල වගාව කරන්න නම් හොඳින් ජලය බැස යන සාරවත් පසත් තෝරාගන්න එක ඉතාමත් වැදගත්. වෙනවනේ. බීජ පැය කිහිපයක් වතුරේ පොඟවා තැබුවොත් අපිට පුළුවන් ඉක්මනින් පැළ ලබා ගන්න. මේක සාමාන්‍යයෙන් හැමෝම දන්න දෙයක්. මෙම කරවිල ගස් වැල් වශයෙන් යන නිසා මේවලට ආධාරකයක් අවශ්‍ය වේ. එයට අපිට කොහුල් අණු වැනි ලණු වර්ග භාවිතා කළ හැක. නිසි වෙලාවට වතුර දාන්නත් ඕනේ. වල් පැලයට ඉවත් කරන්නත් ඕනේ. මෙම වැල් වලට අවශ්‍ය පෝෂණය ලබා දිය යුතුයි. කිව්වොත් දෙන්න ඕනේ කොම්පෝස්ට් පොහොර දාන්න ඕනේ. වෙලාවට වතුර දාන්න ඕනේ. වෙලාවට වතුර දැම්මේ නැත්නම් මේවා මැලවෙනවා. ඊට පස්සේ අපි දවස් ගානක මහන්සි වැඩක් නැති වෙනවා. ඉතින් දැන් මේවා හොඳට වැවිගෙන එනවා. ඔයගොල්ලන්ට පේනවනේ. මේවලට කොහුලණු භාවිතා කරන එක ලේසි. භාවිතය කරනකොට මේ වැල් වලටත් ලේසි. වැඩි උතා ගන්න දෙයක් නෑ මේ වැල් වලට. ටක් ගාලා මේව කරගන්නවා. ඒ කොහුලණු හින්දා ඒවා ඇද ගන්නවා. මේවා හොඳින් රැක බලා ගත්තොත් දින කිහිපයක් මල් පිපෙනවා. ඊට පස්සේ මල් පිපුණාට පස්සේ ටික කාලෙකින් ආයෙත් පළත් හට ගන්නවා. ඉතින් මේ කරවිල වගාව සඳහා මම යොදාගත් ආධාරකය තමයි මේ ලී ෆ්‍රේම් එක. ලී ෆ්‍රේම් එක මම තනියෙන් හදාගත්තා. ඊට පස්සේ කොහුලණු දැම්මා මැදි. කොහුලණු දැම්මා. තව ලණු ඕනේ. ඊට පස්සේ මේ පැත්තට දැම්මා. මොකද මම දැනගත්තා මේ පැත්ත මදි වෙනවා කියලා. පොල් ගහකුත් තියෙනවනේ මේ මගුලේ පොල් ගහත් ඇවිල්ලා එතනට. ඔයාලත් කරවිල වගාව කරන්න ආස නම් ඔයාලගේ අත්දැකීම් කමෙන්ට් එකකින් මට එවන්න. තව මගේ අඩුපාඩුත් කමෙන්ට් එකකින් එවන්න. එතකොට මගේ වත්තේ වගා කරන්න මගේ වත්තේ වගා කළ හැකි තවත් එළවලු වර්ග තිබේ නම් ඒවත් කමෙන්ට් එකකින් එවන්න. එතකොට මට තව මගේ ගෙවත්ත වැඩි දියුණු කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, තවමත් හරිත ගමන channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝෙන් නැවත හමු වෙමු. ස්තුතියි.